වලදී මේ පරාගණය වෙන සිද්ධ වෙන කාලෙදී මේවට කිසිම වල්නාශකයක් ඉහින්නත් බෑ. නිකමට හරි මේ වත්තේ කොහේ හරි මීමැස්සෙක් හරි මැරලා හිටියොත් මේ වත්තටම ප්‍රශ්නයක් ඒක. මිනිස්සයා මට තමයි මේ පරයනකොට නිතරම හම්බ වෙන පොරක් වැඩි කතා කරන්නේ. අද ටිකක් පොඩ්ඩක් කතා කරලා බලුවා. මේ මල්යායේ ඌරෝ හාරලා වගේ මෙතන. මොකද දිනකල පොඩ්ඩක් හොර බලලා කියන්න. මට එහෙම ලංකාවේ මොකක්ද? මේකේ මේ 14 නපුරු පළවෙනි නම්බරේ නපුරු. මේ උඩ තියෙන මේ නම්බර් මෙතන තියෙනවා. එදා පිපිලා තිබ්බේ නැති මල් අද පිපිලා. ඉතින් එදා සහ අද ඔක්කොම බලමු. ආයිබෝවන් සුබම සුබ උදෑසනක්. ඉතින් අද ඉරිදා දවසක් ඔන්න ස්පාඤ්ඤේ ගිහිල්ලා ආවට පස්සේ ස්පාඤ්ඤ ටුවර් එකෙන් පස්සේ මම ඉතාලිය කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඉන්නේ අපේ ගෙවල් ළඟමයි. සෑහෙන කාලයකට පස්සේ කියන්නේ මාස ගානකට පස්සේ ටිකක් හොඳට ඉර පායලා තියෙන නිවාඩු දවසක්. ඉතින් අද ගොඩදෙනෙක් එළියට එන දවසක්. ඉතින් මෙහෙට දැන් මේ මාර්තු මාසේ මැද වගේ නිසා දැන් ටිකෙන් ටික වසන්ත කාලේ එන ගමන් තියෙන්නේ. ඉතින් පේනවා ඇති මේ වතු වල චූටි මල් පිපිලා මේ. පේනද කහ පාට. ඉතින් මම හිතුවා උදෙන්ම නැගිටලා එළියට බහින්න. වෙලාව නම් දැන් 10යි කාලයි. යන්න හදන වලත් එක පොඩ්ඩක් මල් බලන්න. මොකද ගස්වල දළු දාන මල් පිපෙන කාලේ. ඉතින් එන්න මාත් කියන්නේ මේ වීඩියෝ එකේ පොඩ්ඩක් මේ අපේ ගම වටේ ඇවිදින්න. සෑහෙන කාලේ යවුදින් නිසා හරිම ලස්සනයි. මේ තියෙන මල් මුලින්ම වසන්ත කාලේ පටන් ගන්න මෙන්න මේ මල් වලින්. ඉතින් මම හැම අවුරුද්දෙම මේ කාලේට පුංචි වීඩියෝක් කරනවා. ඉතින් ඊයේ පෙරේද දවස් දෙක හොඳටම වැස්සා. අද ඉතින් හොඳ වෙලාවට පායලා තිනවා. අන්න අරවත් එතර ඔය නම් පළතුරු ගස්. ඔය peer ගස් මං හිතන්නේ. peer ගස් වල මල් පිපිලා. එහෙනම් අපි අද මල් බලන්න අපේ ගමේ වසන්ත කාලේට. ඉතින් ඔයාලා ඒ දැක්ක වීඩියෝ කොටස ඉඳන් තවත් සක් දෙකකට පස්සේ තමයි අද මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් එදා පිපිලා තිබ්බේ නැති මල් අද පිපිලා. ඉතින් එදා සහ අද ඔක්කොම බලමු මේ වීඩියෝ එකෙන්. එන්න යන්න මාත් එක්ක. අපි ඉන්නේ චෙරි ගහක් යට. බලන්න තව සතියේ කිහිපයකින් පූදින චෙරි දළු මේ. චෙරි කියන්නේ මේ චිලියෙජ්ජ කියලා කියන්නේ මේ. තව ටික දවසකින් මේවා පීදෙන්න තියෙන්නේ මේ ගස්. බලන්න ලස්සනයි. තව මේ විදිහට තව දවස් දෙකක් විතර හොඳට අවුව වැටෙනවා කියන්නේ ඔය චෙරි කෙලින්ම මුලින්ම පටන් ගන්න කොළෙන්න කලින් මල් පිපෙන්නේ චෙරි ගස් වල. මේ තියෙන චෙරි මල්. චිලියෙජ්ජ මල් මේ. ඉතින් මේ බලන්න මේ චෙරි මල් පිපිලා ලස්සන. චෙරි මල් වත්තේ චෙරි මල් පිපිලා. මේ ඔක්කොම චෙරි. මේ ඔක්කොම චෙරි වත්ත. ඒ චෙරි වත්ත තමයි. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ දවස් දෙකක කොටස් තියෙනවානේ. ඔය මම ඊට සති දෙකකට කලිනුත් ආවා. ඊට සති දෙකකට කලින් සහ අද වෙනකොට තියෙන වෙනස පේනවානේ. ඉතින් මේ වීඩියෝ මම පටන් ගත්ත සති දෙකකට කලින්. නමුත් අද තමයි ඉවර කරන්නේ. ඉතින් සති දෙකකට කලින් එද්දි මේලයි මල් පොහොට්ටු පීත කාලේ තිබ්බේ පොහොට්ටු විතරයි එළියට පිපිලා තිබ්බේ. දැන් අද වෙනකොට මල් පිපිගෙන යනවා බම්බුරු ඇවිල්ලා පරාගණය වෙනවා. කියනවනේ මේ දවස්වලදී මේ පරාගණය වෙන සිද්ධ වෙන කාලෙදී මේවට කිසිම වල්නාශකයක් ඉහින්නත් බෑ. නිකමට හරි මේ වත්තේ කොහේ හරි මීමැස්සෙක් හරි මැරලා හිටියොත් මේ වත්තටම ප්‍රශ්නයක් ඒක. දඩ ගන්නවා. එහෙම මේවා පාවිච්චි කරන්න. ඉතින් මෙහෙ අන්න ඒ විදිහට තමයි මේ දේවල් කරන්නේ. බලමු මෙතන. Questo duroni o ciliegie? Questo tutto duroni? Ma festa di ciliegie fanno prossima settimana? Cosa? In Vignola, festa di ciliegie. Non lo so. Di là è scritto 13, 14. Ah, va bene. Ciao. ඉතින් මේ තියෙන ඔක්කොම චෙරි වර්ග චිලියෙජ්ජි. ඉතින් මම නිකන් ටෝක් කරලා බැලුවා. ඔය මිනිස්සයා මට තමයි මේ පරයනකොට නිතරම හම් වෙන පොරක් වැඩි කතා කරන්නේ. අද ටිකක් පොඩ්ඩක් කතා කරලා බැලුවා. මම ඇහුවා මොකද එහා පැත්තේ තියෙන කාකිවත් එයාගේ. මාව නිතරම දකින්න තියෙනවා.
මේ ලබන සතියේ මෙහි ෆේස් චිලේජ් කියලා කියන්නේ මේ චෙරි වල ඒ කතන්දරෙත් එක්කම ඒකට උත්සවයක් තියෙනවා. මම ලබන සතියේ ගැන වීඩියෝක් කරන්න ඔයාලට. ඉතින් මං හිතුවේ ඒක තියෙනවා කියලා නොල්ලසෝ දන්නේ නැහැ කිව්වා. ඔවුලක් නැහැ මං දන්නවා හැබැයි. මේ මෙතන මේ මල් ඔවින් වත්ත ඇතුළට බැහැලා මොකලට මල් පෙන්නන්න. ඊට පස්සේ සින්දුවත් අපිට කියන්න පුළුවන්. ඉතින් පයින් වල වත්ත ඇතුළට. අම්මා මේ මල් යායේ ඌරෝ හාරලා වගේ මෙතන පැසින මේ අබ වගේ මේ වාව් මේ පැසින ලම්බෙලා තරුමල් යායම පොඩි කර අහස් ගැබේ කිව්වට මේක කහමල් යායක්. කහමල් ඉත්තක් සැලුණා රන්වන් දෝතක් මොකක්ද එකක් කියන්නේ? ඔන්න මල් වත්ත. මෙන්නයි බෙහෙදිච්ච මල් පිට මල් හැලෙන දිගු මාවතේ වලට වැටෙන ඔක්කොම කෙලිය. හරියටම හරි. මල් විතරක් නෙමෙයි මේ තමයි මේ කහපාට මල මේ පේන කහපාට මල මේ කහපාට මල කවදාද මේ විදිහට වෙනවා. ඊට පස්සේ හුළඟ මගින් මේක කොහොමද කියන්නේ? ඒක මොකක්ද කියන්නේ? හුළඟ මගින් ප්‍රචාරණය මොකක්ද කියන්නේ? ඉස්සර අනේ මන්ද ඉස්කෝලේ ගිහලා හරියට ඉගෙන ගන්න නැද්ද කොහෙද? මතක නෑ මට. හුළඟ මගින් මේක පැතිරෙනවා. ඔව්. සුළඟ මගින් පැතිරෙනවා. මේ විදිහට. මේ බලන්නකො මල්. කහ පාට මල් ලස්සන. මොනවාද කියලා නම් මන් දන්නේ. හරිම ලස්සනයි. අපි යන්නේ නේ ඉස්සරහට. මේ තියෙන්නේ. හරිම සුවඳයි. මෙතන මාර සුවඳක් තියෙනවා. මේ තින්නේ ප්ලම්ස් මල්. ඒ කියන්නේ පූඤ්ඤ මල්. මේ කළු පාට පූඤ්ඤ ගෙඩිය මල්. මේ වත්තේම මේ ගස් සෙට් එකෙන් මල් පිපිලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මේ කාලේ තියෙන විශේෂත්වය. කොළ එන්න කලින් ගස් වල මල් පිපෙන්නේ. අම්මෝර අර හරිය හොඳට. අද හොඳ අවුව දවසක්. එනට බලන්න එන හුළඟ. ඉතින් මගේ ස්පාඤ්ඤ ටුවර් එක සමහරට ඔයාලා බලපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මගේ channel එකට ආවිල්ලා එකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ස්පාඤ්ඤෙදි මම වීඩියෝ සෑහෙන ගොඩක් කරා. දවස් කීපය ඇතුළත. ඉතින් වෙනස් විදිහ අත්දැකීමක්. නමුත් මං හිතන්නේ මට ඒක දැනුණු විදිහට ස්පාඤ්ඤයත් මේ ඉතාලිය වගේමයි. මහලොකු වෙනසක් දැනුන්නේ නැහැ මට. යුරෝපේ ඒ කියන්නේ දකුණු යුරෝපේනේ. ඒතර මං හිතන්නේ ටික උතුරු යුරෝපයට ගියොත් ඊට වඩා වෙනස් විදිහේ අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. බලමු ඉතින් ඉදිරියේදී තව ගමන් කීපයක් යන්න හිතාගෙන ඉන්නවා. නමුත් වැඩ සහ මුදල් කියන එක තියෙන්න ඕන ගන්නට. ඒතර තමයි එහෙම ගමනක් යන්න පුළුවන්. ඉතින් මෙතනත් ලස්සන මල් වගේ පිපිලා තියෙනවා. ඔක්කොම සුදු මල්. මේ නම් කැලෑ මල්. ඉතින් මං කිව්වනේ අද ගොඩ දෙනෙක් පාරේ කියලා. බයිසිකල් පාරේ දැන් සයිකල් ගොඩාක් යනවා. පහලින් පාරේ යනවා. නියම දවස්. මම මෙතෙන්ට ආවේ මේ ගස්වල ලස්සන මල් පිපිලා තිබ්බ පහුගිය ටික දැන් නම් වැටලා. ඔක්කොම ඊයේ වැස්සෙන්ද වැටලා. බලන්නකො. මිනිස්සු අවුව ටිකක් වැටෙනකම් බලාගෙන ඉන්න එළියට බහි. මේ දැන් සද්දේකට කලින් කරපු වීඩියෝ එක සහ අද මේ කරන වීඩියෝ ඔක්කොම මම එක වීඩියෝ එකකට තමයි දාන්නේ. ඉතින් මේ බලන්න මේ දැන් ලංකාව විතරක් නෙමෙයි වතුර පිටින මේ පාරවල්. මේ පාර මේක හදලා නැහැ අවුරුදු ගානක් මේ බලන්නකො. ඉතින් ලංකාව විතර නෙමෙයි බලනකොට මෙහෙත් තියෙනවා මේ විදිහේ පාරවල්. මහරයිනේ. බලන්න විදිහ. මේක යන්න බෑ වාහනයක්. මේක සාමාන්‍ය එහා මෙහා යන්න පුළුවන් පාරක්. අද වෙනකොට පයින් යන්නත් බෑනේ මේක. මේ අයිනෙන් යන්න ඕනේ. එහෙම තමයි. හදපු නැති තැන් තියෙනවා. මම මෙහෙම පාර යනකොට දැන් ගොඩක් ඉතාලියාවේ මාව පාස් කරන් යනවා. ගොඩක් අය මහදී නමුතුට බලන්න. එකක් මගේ අතේ මේ කැමරාව තියෙන්නේ පොල්ලක ගහලානේ. ඒතර කට්ටිය දෙක එන අමුත්තක් මම හිතන්නේ. මුලින්ම මා දිහා බලලා පස්සේ මේ පොල්ල දිහා බලනවා. ඒ කියන්නේ කැමරා ස්ටික් එක වුණාට ඒක දැන් මං විතරනේ. සමහරුන්ට ඒක එන අමුත්තක්. දැන් කීප දෙනෙක් මම පාස් කරන් ගියා. මම ඒතර වීඩියෝ එක ගොඩක් වෙලා ඔෆ් කරන් යන්නේ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේදී නැත්තම්
හිතන්නේ වැරදි විදියට. අපි යන් ඉතින් ඉස්සරහට මල් ඊයේ ගොඩක් වැස්සනේ ඊයර ඉඳ ගොඩක් මල් වැටිලා. දැන් මේ ගස්තරත් මට පේනවා මේලා මල් තියෙනවා. මේලාගේ මේ පොඩි අම්මාර හෙල්මට් එක තනිකරම ප්‍රොෆෙෂනල් බයිසිකල් පදින කෙනෙක්. මේ රෝස පාට මල පිපිලා තියෙන ලාවට. ළඟට යන්න බෑ පාරේ. එහා පැත්තට පයින් වෙනවා. හරි. අපි යන් එන ඉස්සරහට. තව ඉස්සරහ තියෙන පළතුරු වතෝයක් අපි බලාගෙන යමු. ඉතින් ලස්සන දවසක් වුණාට හුලම් පාර සැරයි. හැබැයි හොඳයි. උලඟ තියෙනකොට මේ අර අමුතු ෆීල් එකක් එනවා. මල් පිපිලා මද සුලඟේ මේ අලුත් මලක් මේ ලස්සනයි එක. මේ තව මලක්. මල් පිපිලා තියෙන දිකට. මේ අපේ ගමේ බෝඩ් එක විඤ්ඤෝලා. අපි දැන් මන් ටික දුරට ඇවිදගෙන ආවා. ඉතින් ඉස්සරහට පොඩ්ඩක් හයියෙන් ඇවිත් දැන්කට හොඳයි ඒක. මේ බලන්න මේ මල. අර මල් පිපිලා මද සුලඟේ සින්දුවට මාරු අද දවස් හොඳටම ගැලපෙනවා. බලන්න මෙන්න මේ මල් ටික. ඒකත් ලස්සනයි. මේ මල් ටිකත් හරිම ලස්සනයි. ඔන්න අපි දැන් ඉස්සරහටම ඇවිල්ලා එතනින් හැරෙමු. යන්න අපි මහ පාර පැත්තට දැන්. එහෙම තමයි. අම්මෝ අඬ නිය බල්ලෙක්. බුරා. මේක මේ වන් වේ පාරක්. මේක මේ පැත්තට විතර යන්න පුළුවන්. මේ වගේ පොඩි ඉඩම් කැරලා තිබ්බනම් ඇත්තටම මම මාර සතුටුයි. පොඩි වගාවක් කරන්න. නැහැ නේද අපිට මේ. ඉස්සරහ තියා තවත් මල් ගහක්. ඉතින් දැන් මේ වීඩියෝ එකේ අපි මේ පුංචි ගමේ පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් දේවල් ටිකක් පෙන්වන්න තමයි යන්නේ. ඉතින් අද ලස්සන දවසක් මල් පිපිලා වසන්ත කාලේ උදා වෙලා තියෙන්නේ. පුලවුණු තියන් ගඟ පැත්තට. ගඟේ වතුර නම් වැඩි ඇති වැස්ස නිසා. මේක නිශ්චිත අරමුණක් නැහැ. LED බැස්ස කැමරාව හරහා. මේ බලන්න මල. මොකක්ද මේ? නමක් නම් දන්නේ නැහැ. තේසයන් ලොකු මලක්. මොකද්ද නම් දන්නේ නැහැ මල. ඊම වැටලත් වෙන සෑහෙනට මල් පොතු. මොකද්ද මේක? ඔයාලට දන්න කෙනෙක් කියන්න බෑ මොකද්ද කියලා. අමුතු මලක්. නමක් නම් දන්නේ. උලගේ සැරට ජනෙල් වදිනා ගෙවල්. සෙරහන් දැන් වදිනවා. මේ හරි ගොඩක් වතු තියෙන සිලේජ් වතු. ඒ කියන්නේ චෙරි වතු. ඒක තමයි මේ ප්‍රධානම එළගේ ආදායම. අපි වගේ නෝමල් රස්සා කරන්නේ නැති අයගේ වතු තියෙන අය ආදායම පළතුරු චෙරි. එතකොට පේර සහ කාකි පූඤ්ඤ ඔය හතර තමයි වගා කරන්නේ මේ හරිය. ඉතින් ලබන මාසේ තියෙනවා මේ ශිලියජ්ජ ෆෙස්ටිවල් එක. ඒ කියන්නේ චෙරි ෆෙස්ටිවල් එක. එතකොට චෙරි ෆෙස්ටිවල් එකේදී අපිට බලන්න පුළුවන් මේ චෙරි. අන්න ගියා. එක්ක වන්නේ මාරු ගියක් ලංකාවේ වගේ ගියක්. තනි ෆ්ලැට් එකක්. ගේට්ටුවක් දාලා ওই විදිහ දන්න යුරෝ ලක්ෂ 5ක් 6ක්වත් අතර ඕන වෙනවා. කියන්නේ කෝටි ගාණක්. මේ දින අලුතෙන් හිටවපු චෙරි ගස් ටිකක් මේ. දලු දාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් චිලෙජ් කිලෝ එකක් යුරෝ 7ක් එතනින් උඩ තමයි විකිරෙන්නේ. කිලෝ එකක් නෙමෙයි අර මේ බකට් එක. මම දන්නේ ඒක කොච්චරක් තියෙනවද කියලා. සාමාන්‍ය අපි හිතමු කිලෝ යුරෝ 8ක් වගේ කියලා. ඉතින් එක වතෙන් කිලෝ ගාණක් කැඩනවා. ලොකු ආදායමක් ගන්න අයලා චෙරි වලින්. දැන් මේ යන පාර ඉස්සරහා ප්‍රධාන පාරට ගියාම බාර් එකක් තියෙනවා. අපි යන් ඉවතර මගේ ගත්ත ස්විප් එකක් තියෙන එක බලන්නත් ඕන.
සූරන් ටිකට් එක. ඒකත් දීලා මම ඉඳලා හිටලා සාමාන්‍ය යුරෝ 5ක 10ක ටිකට් එකක් ගන්නවා. කියන්න බෑනේ. කනාවට වගේ පොඩි හරි වාසනාවක් තිබිලා වැටුනොත්. ඉතින් එහෙම අරගෙන බලනවා. දැන් ගිහලා ඒකත් මාරු කරා. පුළුවන් නම් මොනාරි කමු. කපුචිනෝ එක බීලා කොර්නෙටියක් කමු. වෙලාව තාම 10:47යි. අදතුම තමයි මේ පැත්තට ආවේ. අතන ළමයි සෙල්ලම් කරන පොඩි පාක්කයක් තියෙනවා. සෑහෙන ලෝකයක් අතර මල් පිපිලා ලස්සනයි. මේ හැපැත්තේ ප්‍රධාන පාර. මේ ඇතුලෙන් පොඩි පාරවල් තියෙන අපිට යන්නේ සාමාන්‍යයෙන් මෙහි නීතියක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලැට් නේ ගොඩක් තියෙන්නේ ජීවත් වෙන මිනිස්සුන්ට තනි ගෙවල් අඩුයි. ඒතර ෆ්ලැට් වල ඒ ෆ්ලැට් කීපයක් අතර අනිවාර්ය පාක්කයක් තියෙන්න ඕන. මොකද මේ රටවල් වල දැන් හැපෑම වැඩ මානසික නිදහස කියන එක බිඳුවයි. ගොඩක් මෙන්ටලි ගොඩක් කට්ටිය ඔළුවෙන් සෑහෙන්න විඳවනවා. ගොඩක් වෙලාවට නිදහස තියෙන්නේ හරිම ස්වල්පයි. ඒ කියන්නේ ඉරිදා විතරයි බොහෝ විට. ඉතින් මේ විදිහට පොඩි පාක්කයක් තිබ්බොත් ඒකට එල පොඩ්ඩ රිලැක්ස් වෙන්න හොඳයිනේ. ලංකාවේ බොහෝ විට මම මේ අවුරුද්ද ලංකාවටදී මේ පැල ටිකක් අරන් ඉන්න හිතන් ඉන්නේ. මේක වල් පැලයක් වුණත් මාර ලස්සනයි මේ වල් පිපුණාම. බලමු. මේකේ චූටි අර ටිකක් ගෙනල්ලා ලංකාවේ හිටව ගන්න තිබ්බනම් මාරු. ඒක හැබැයි පොඩි වැරද්දක් දන්නේ නැහැ නේද? එහෙම මල් ගෙනල්ලා හිටවන්න බෑ සාමාන්‍යයෙන් නීතියට. නමුත් මේක ලංකාවේ දින කියලා පොඩ්ඩක් හොරේ බලලා කියන්න. මට එහෙම ලංකාවේ මොකක්ද? මාර රස මලක් මේක. මොකද මෙහි ගොඩක් මේ වගේ පාක්වල ලස්සනට වැවෙනවා. මාර ලස්සනයි බලන්න සුදු පාට වැවුණා. බලන්න කොරනේ මේ මල දන්නවද කියලා. එනම් දාස්පෙතිය වගේ මලක්. එහෙනම් දන්න කවුරු ඉන්නවනම් මට කමෙන්ට් එකක් දෙන්න. ලංකාවේ මොකක්ද? වෙලාව තියෙන එකේ අපි යම් පල්ලියට පොඩ්ඩක්. අද ඉරිදානේ. පල්ලියට පොඩ්ඩක් ගිහිල්ලා මෙමු. මොකද ඉරිදාට සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් පල්ලි පැත්තට යනවා. ඉස්සර නම් පූජාවට ගියා. නමුත් මේ යම් හේතු මත දැන් පූජාවට යන්නේ. පල්ලිය නැගිලා ඉතින් පූජාවට යන්න ඕන කියලා නීතියක් නැහැ. පල්ලියට ගිහලා ඔරසන් කිව්වත් එකම දේ මට නම් මේ තියෙන අපේ පල්ලිය. ඔය කට්ටිය ඇතුළෙන් ඉතාලි කට්ටිය තමයි යන්නේ. සමහරට කලබල වෙයි මගේ ඇත්තේ තියෙන එක දැක්කම පස්සේ. වැඩි එකයා කරන්න හොඳ නැහැ. අපි යන් අපේ පොඩි ඔරසන් කියලා එන්න. ඔන්න අපි යනවා එළියට. Buongiorno. Right. ඉක්මනට ගිහලා ඔරසමක් කියලා. මේ බලන්න. මේ තියෙන අර මල්. මේ ලස්සන. වව්. වටේ මල් පිළ. පල්ලිය වත්ත පුරාම මල් පිපිලා තියෙන්නේ. අපි යන් එහෙනම් දැන් මොන හරි කන්න වෙලාව හරියට මේ 11යි පූජාව ඉතාලි පූජාව පටන් ගන්න යන්නේ. ඉතින් කට්ටිය මම දැක්කා මම කැමරාව අරන් යද්දි මේ බය වෙලා වගේ බලන් ඉන්න මොකද්ද කියලා. අර ටිකලා කනට තේරුම් ගන්න ඉතින්. හරි අපි එන හම්බෙමු බාර් එකේදී. ඔෂ් ඌර්ල බලමු මේක. බලමු. දහතුන තියෙනවා. මේකේ මේ 13 නපුරු පළවෙනි නම්බරේ නපුරු. මේ උඩ තියෙන මේ නම්බර් මෙතනක් තියෙනවා. ඊළඟ බයිස් දෙක. 13 පිළිවෙල නැහැ. 20. 28 50 20 24 13 22. ඒවා මේ යට කොහෙද තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි දිනුම හම්බෙන්නේ.
එකම ගාන තුන් පාරක් තියෙනවා දෙනවත් ගන්න ගාන. Korantana. Kiyaka nෑ. Korantana. Perfetto. Ciao Lisa. Posso controllare? Non c'è. Ok. Ciao. සත පහක්වත් නැහැ. හරිම සන්තෝෂයි. අපි යන් එහෙනම්. මෙන්න මේ ටික දෙන්න. ලස්සන ලයිට් තමයි බස්. Grazie. Ciao. අපි යන්. ලස්සන ලයිට්. අම්මනේ මල ඉතින් වාසනාව නැහැ අපිට. අපි හම්බ කරලම තමයි දිනුන වෙන්න ඕනේ. එහෙම තමයි. මෙතන දින කහපාට මල් මේ. මේකත් එක්තරා කහපාට මලක්. පුත් ලස්සනයි. තව මේ දැන් කොහේ මෙතන දින සුදු පාට මල් වගේ මාර ලස්සනයි. එන්න ගන්න. ඉතින් මේ ඉස්සරහා මේ මොන්ඩිසෝරියක් තින්නේ. ඉන්නම බෙන්නන්න ඒක ඇතුලේ අම්මෝර බිම තනි කර මල්. වෙන්න බලන්න. පෙනේ වලට මෙතනින්. බිම සුදු පාට තනි කර මල් වෙවිලා තින්නේ. අපි යන් අර පැත්තට. ඉතින් මම වීඩියෝ එකත් ඔහොම ඉවර කරන්න මෙතන මල් පෙන්නලා. මෙතන අපේ ගෙවල් ගාව මේ පොඩි පාක් එක ලස්සනට මල් වෙවිලා තින්නේ. මෙන්න බලන්න. මේ මල් ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. තියෙනවනම් මට කවුරුහරි පෙන්නන්න මම කලින් කිව්වා වගේ නේද? මෙන්න මේ මල. හරිම ලස්සනයි. උතන වෙවිලා තින්නේ. උතන මොන්ඩිසෝරි ඇස්සේ බලන්න මේ. හරි. එහෙනම් යාළුවනේ. මම වීඩියෝ ඉවර කරන්න. ඉතින් අපිට වාසනාව නැහැ ස්විප් එකත් හරි ගියේ නැහැ. සීරුවට ඒක මොකද තිබ්බේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ අනිත් වීඩියෝස් බලන්න, channel එක subscribe කරන්න. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අද වීඩියෝ එක පොඩි වීඩියෝ එකක්. වැඩි ගන්න හිතන්න බෑ. අපි හැමෝම ළඟ සිටින්න.